අද අර ස්මාර්ට් ෆෝන් එක ඔබනකොට හිතනවා නම් මගේ අම්මා මොනවද දන්නේ කියලා. පුතේ ඔය ඇඟිලි තුඩු ටික ලස්සනට හදලා දුන්නේ ෆෝන් එක ඔබන්න අම්මා. ඔය ලස්සන මොලයක් තියෙනවද හිතන්න. ඒ හිතන්න කියලා දුන්නේ අම්මා. පුතේ අර ගිහිලා අර විශේෂ අධ්‍යාපන ඒකකවල ඉන්න දරුවන්ට මම කෑ ගහලා කතා කරනවා. ඒ දරුවෝ කියනවා මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි. මට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනි. නමුත් ඒගොල්ලන්ට බෑ කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කෑ ගහලා කියනවා දවසක මම්මගේ අම්මව ડોක්ටර් කෙනෙක් කියලා අම්මට බෙහෙත් දෙනවා කියලා. පුතේ අද හොඳට ඉන්න ඕගලන්ට බැරියයි ඒක කියන්න. ඕගලන්ට බැරියයි. එක තැනක වැටලා තියනවා නම් මේ ඉස්කෝලේ කවුරු හරි දරුවෙක් ඇති අවසාන 5 දින අතර ඉන්න දරුවෝ මෙතන ඇති. අවසාන 10 දින අතර ඉන්න දරුවෝ මෙතන ඇති. පුතේ හිතලා බලන්න මම කොහොමද පන්ති අවසාන 5 ඇතුළට ගියේ. අවසාන 10 ඇතුළට ගියේ. කවුරු හරි කියනවා නම් මට ඉගෙන ගන්න බෑ. මට පාඩම් මතක හිටින්නේ නැහැ කියලා. මේ දේශනේ අවසානයේ ඇවිල්ලා මාව හම්බ වෙන්නේ. පුතේ එහෙම දරුවෝ කවුරුවත් නැහැ. ඉගෙන ගන්න බෑ කියලා. හිතෙන් වැටිලා ඉන්නේ. මට ඉගෙන ගන්න බෑ. මට පාඩම් මතක හිටින්නේ නැහැ කියලා. අම්මට පුළුවන් වුණා නම් මෙච්චර වෙනකම් මාව මෙතෙන්ට ගේන්න. පුතේ මට බැරියයි මේ ජීවිතේ දිනලා අර දිනුම් කණු ගාවට අම්මව කරේ තියාගෙන පේනන්න. මට බැරියයි. මොකද චූටි කාලේ අම්මව බදාගෙන ආදරය කියලා කියන්නේ නැති. චූටි කාලෙන් පස්සේ කවද්ද අවසානෙට අම්මව බදාගෙන ආදරය කියලා කිව්වේ. පුතේ අද අම්මව බදාගෙන ආදරය කියලා කියන්නේ බැරි තරමටම මම ලොකු මිනිහෙක් වෙලාද පුතේ? ඒ බැරි තරමටම මම ලොකු ගැහණියෙක් වෙලාද අද? පුතේ හිතන්න අර ගොකරල්ල කුරුණාගල ගොකරල්ල ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව කිව්වා යාගේ අම්මා ජීවිතුන් අතර නේ. නමුත් එයා එකම ඉල්ලීමක් මුළු ඉස්කෝලේ මිල්ලුවා. මගේ අම්මා නැති වෙන කලින් මට අම්මට කියන්න බැරි වුණා. අම්මේ මං ඔයාට ආදරේ කියලා. එයා මුළු ඉස්කෝලේ මිල්ලුවා. ඕගලන්ගේ අම්මා තාම ජීවිතුන් අතර ඉන්නවනම් අදම අම්මට කියන්න. මම අම්මේ ඔයාට ආදරේ කියලා. මොකද පුතේ හැමදාම ඒ වචන කියන්න අම්මා මේ ජීවිතුන් අතර ඉන්නේනේ. අර කැපකිරීම ඔක්කොම කරලා අම්මා ජීවිතේ දාලයයි එක දවසක. මොකද මම මේ ජීවිතේ දැකපු ලස්සනම ගැහණිය තමයි මගේ අම්මා. අද ටිකෙන් ටික අම්මගේ අර නියපොතු ඇතුලේ කළු පාට වෙනවා ඇති අර දැලි බලන් හොදලා. අම්මගේ ඇස් දෙක යට කළු පාට වෙනවා ඇති. නිදි මරලා මං වෙනුවේ. අර මූණ රැලි වෙටනවා ඇති. මම ටික ටික ලස්සන වෙනකොට මගේ අම්මා ටික ටික අද කැත වෙනවා. පුතේ හැබැයි අම්මට ඕනි දැන් ලස්සන නෙවෙයි. අම්මට ඕනි ලස්සන ගුණයහපත් දුවෙක්. ලස්සන ගුණයහපත් පුතෙක්ව දකින්න එක දවසක මේ ජීවිතේ දිනලා ඉන්නව දකින්න. අර බන්දනාගාරේ ඇතුළට ඔබ ගියත් පුතේ හෙට එනවා අම්මා කෑමේ කරගෙන බන්දනාගාරේ ගාවට. මොකද මේ පැතිවල ඉඳගෙන අර මොනරාගල පුරුත්තාපන කඩවුරට මාළු ඇඹුල් පියල් කරන් යන අම්මලා ඉන්නවා. මට කතා කරන ඔය අම්මලා හිතන්න. මොකද ඔබේ දවස හෙට නෙවෙයි. අර බන්දනාගාරේ පොතේ ඔබේ නම ලියන්න නෙවෙයි පුතේ. මොන්ටිසෝරියට ඇතුළත් කළා. ඔබේ නම අර ඇතුළත් වීමේ ලේඛනයේ අම්මා ලස්සනට ලිව්වේ. හිතලා බලන්න අද ඔබ ඒ විදියට හිතනවද කියලා. මොකද මේ ජීවිතේ වැරදුන මිනිස්සු ගණනාවක් ඉන්නවා. නැවත ජීවිතේ හදාගන්න බැරුව මේ එක්කන් එන්නේ අම්මගේ මලගෙදර බන්දනාගාරේ ඉඳන් පුතාව අම්මගේ මලගෙදර එක්කන් එන්නේ. පුතේ හිතලා බලන්න අද ආසයි අම්මව බදාගෙන අඬන්න. හැබැයි විදිහක් නෑ. අද්දකට මාංචු දාලා අද ආසයි අම්මගේ පෙට්ටියට කරගහන්න. හැබැයි විදිහක් නෑ. අද්දකට මාංචු දාලා. පුතේ මේ අම්මත් යන්න ඇති අර කෑමේ කොතාගෙන අර බන්දනාගාර ඉස්සරහට. මේ අම්මත් ප්‍රාර්ථනා කරන්න ඇති තව එක වතාවක් හරි මගේ පුතාට මගේ අතින් බත් කටක් කවන්න ලැබෙන්න කියලා. තව එක වතාවක හරි මගේ පුතාව මගේ උකුලේ නිදි කරව ගන්න ලැබෙන්න කියලා. පුතේ මේ අම්මත් ප්‍රාර්ථනා කරන්න නැති. පුතේ හිතලා බලන්න. මම ඉපදුන දවසේ සිනිඳු රෙදි කෑල්ල කොතාගෙන අම්මා මාව ගෙදර එක්කන් ආවේ මට පොඩ්ඩක් හරි හීරෙයි කියලා මගේ ඇඟ. පුතේ අම්මා මේ ජීවිතේ දාලා යන දවසේදීවත් අර සුදු පාට පාවඩයක් දාලා අම්මගේ පෙට්ටිය කරේ තියාගෙන යන්න පුළුවන් කොන්ද කෙලින් තියෙන දුවෙක් වෙලා එදාටවත් ඉන්න ඕනි. කොන්ද කෙලින් තියෙන පුතෙක් වෙලා පුතේ එදාටවත් ඉන්න ඕනි. මොකද එදාටත් මං අර බන්දනාගාරය තුලේ හිර වුණොත් කොහොමද මං ඒ දවසවත් මගේ අම්මට මගේ අතින් ඒ ඉටු වෙන යුතුයකම ඉටු කරන්නේ? කොහොමද? අද අර යාළුවත් එක්ක රැට යන පාටියේදී පුතේ එක තප්පරයක් ඇති මගේ ජීවිතේ මේ බන්දනාගාරය ඇතුළට අරගෙන යන්න. අරන් යන්නේ නැති.
පුතේ හිතලා බලන්න අවුරුදු 22ක් වෙනකම් මේ පුතාට කන්න දුන්නේ මේ අම්මා. අවුරුදු 22ක් වෙනකම් මේ පුතාගේ රෙදි ටික හේදුවේ මේ අම්මා. අද අවුරුදු 22ක් වෙනකම් කන්න දුන්නේ අම්මා වෙනුවෙන්. අද බන්ධනාගාරයෙන් ලැබෙන්නේ කොච්චර වෙලාද? පුතේ විනාඩි 15යි ලැබෙන්නේ අම්මා වෙනුවෙන් බන්ධනාගාරයෙන්. විනාඩි 15ක් ඇතිද අවුරුදු 22ක් බත් අම්බපු අම්මා වෙනුවෙන්. මොකද අද ඔබ ජීවිතේ මොන තැනද ඉන්නේ කියලා තනියම හිතන දවස කියලා මං කිව්වේ ඒකයි. නරක යාළුවෝ ඉන්නවනම් ඒ නරක යාළුවෝ ජීවිතෙන් අයින් කළා දාන්න. මොකද හෙට ඔබ බන්ධනාගාරය ඇතුළට ගියොත්, හෙට ඔබ පොලිසිය කූඩුව ඇතුළට ගියොත් ඔබ බලන්න පුතේ ඔබේ නරක යාළුවා ළඟ නැහැ. මොකද ආදරණීය දුවේ යාළුවෙක්ගේ තනි රකින්නවත් යන්න එපා. යාළුවගේ තනි රකින්නවත් යන්න එපා. මොකද අද පුනරුත්ථාපන කඳුරු වල දුවල නැතුව නෙවෙයි. පුතාලා වගේම දුවලත්තර පුනරුත්ථාපන කඳුරු ඇතුළේ ඉන්නවා. මොකද ඔබ හිතලා බලන්න ඔබ ජීවිතේ හරි පාරේද අඩිය තියලා තියෙන්නේ කියලා. නැත්නම් වැරදි පාරකද කියලා. මොකද ඔබ තාම පරක්කු නැහැ. මොකද මේ පුතාට මේ අම්මට උණු දේ ඔබේ අම්මට නොවෙන්න තමයි මේ වචන කතා කරන්නේ. මොකද අපරාධකාරයෝ 100 ගණනක් අත්අඩංගුවට ගත්තත් වැඩක් නැහැ. පුතේ ඒක දරුවෙක් බේර ගන්න බැරි නම් අද මේ ඔබට ගේන්නේ මේ දසත වලින් ඇයි මේ ගේන්නේ? ජීවිතේ හැරෙන්න අවස්ථාවක් මේ ලබා දෙන්නේ. අද පුළුවන් ජීවිතේ නරක වැඩක් කරා නම් එතනින් හැරිලා මේ ජීවිතේ හරි පාරේ යන්න. මොකද බලාපොරොත්තු ගණනාවක් ඔබේ අම්මගේ හදවතේ ඇති. ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා ඒ බලාපොරොත්තු ඉටු කරන්න ඉන්න එකම කෙනා තමයි ඔබ මේ ජීවිතේ. මොකද අද අපි කෑ ගහලා බනින වචන, අම්මට කියන බොරු, පුතේ එක දවසක් තියෙනවා මෙවි පේන දවසක් මේ ජීවිතේ. අම්මා මේ ජීවිතේ දාලා යන දවසේදී පුතේ මෙවි පේනවා අම්මට සැරෙන් කතා කරපු වචන. එදාට මෙවි පේනවා අම්මට කියපු බොරු, අම්මට හොරෙන් කරපු වැරදි වැඩ මෙවි පේනවා. අම්මා හරියට ඇඳුමක් අඳින්නේ නැතුව, හරියට සරප්පු දෙකක් දාන්න නැතුව දුන්නේ සල්ලි වලින් මම නරක වැඩක් කරා නම් පුතේ දෙදරුම් කාගෙන හෙනෝ කන් දෙකට එදාට. ඉතල බලන්න ඔබට යන්න තියෙන පාර ඔබ වලක්ව ගත්තා නම් අම්මගේ ඇස් වලට කඳුලක් දුන්නා නම් අම්මා යන දවසේදී කඳුළු වැටෙන එක නවත්ත ගන්න බැරි වෙයි. හැබැයි මේ වැටෙන කඳුළු අස්සෙන් පුතේ එක කඳුලක හරි මැවිලා පේන්න ඕනි. අම්මට මමත් මගේ යුතුයකම ඉටු කරා නේද කියන එක. එදාට මැවි පේන්න ඕනි. ඔබට එක කඳුලක හරි පුතේ ඉතලා බලන්න අද ළඟ ඉන්න නරක යාළුවව එදාට පේන්නේ. මොකද චූටි කාලේ අම්මගේ අතින් අල්ලන් යනකොට රජෙක් වගේ මට දැනුනේ. අම්මයි මායි එකම තැන එදා හිටියේ. සල්ලි නැති වුණත්, කන්න නැති වුණත්. අද මම ටික ටික ලොකු වෙනකොට මම කොහොමද පුතේ කෑ ගහලා අම්මගෙන් එක එක දේවල් ඉල්ලන්නේ? අද කොහොමද මම අම්මට බනින්නේ? මොකද මමත් එදා හිටියේ අම්මත් එක්කමනේ. අද අඩුපාඩු වෙනකොට මේ වගේ රජෙක් වගේ චූටි කාලේ යන්නේ නැති කිසිම අඩුපාඩුවකට අම්මට කෑ ගහන්න එපා. මොකද අම්මා ජීවිතේ දුන්න දේවල් ඔබට ඇති. මේ වෙනකන් අම්මා ඇඬුව ඇති ඔබ වෙනුවෙන්. මේ වෙනකන් ඇඬුව ඇති. මොකද හෙට දවසේ පුනරුත්ථාපන කඳවුරේ මාව බදාගෙන මගේ අම්මා අඬන්න ඕනේ නෑ පුතේ. අඬන්න ඕනේ. මොකද අම්මා ඇඬුව ඇති. ඔබ ඇස් වලින් වැටෙන කඳුළු වලට වැඩිය අම්මගේ ලේ යන්නේ නැති යගෙන් ඔබ හම්බ වෙනකොට.